අද 2026 ජනවාරි 12 සඳුදා. උදේ 9 වෙද්දී යාපනය ත්‍රිකුණාමලය කල්මුනේ හම්බන්තොට පැතිවලින් පටන් ගන්න වැස්ස හවස 2 විතර වෙනකොට පුත්තලම කොළඹ ගාල්ල වගේම ශ්‍රීපාද අඩවිය දක්වාම ව්‍යාප්ත වෙලා යනවා. රෑ 9 වගේ වෙනකොට මුළු ලංකාව පුරාම නැවතත් සෞම්‍ය කාලගුණයක් දකින්න පුළුවන්. ඔන්න අදින් පස්සේ ඔයාට අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි ඕනම නෑ. ඉස්සරහ දවස්වල කාලගුණය හරියටම අද දැනගන්න සුපිරිම වෙබ් අඩවියක් ගැන අපි අද ඔයාලට කියලා දෙනවා. කැමති නම් ඔයාට මේක පාවිච්චි කරලා වැස්ස ගැන අනාවැකි කියන YouTube channel එකක් වුණත් පටන් ගන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අයට අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි ගැන ලොකු විශ්වාසයක් නෑ නේද? ඔයාටත් එහෙමද? හැබැයි අදින් පස්සේ ඔයාට ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හරි ලංකාවේ ආණ්ඩුවට හරි බැන බැන ඉන්න ඕන වෙන්නේ නැහැ. මොකද ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් තමන්ගේ දත්තවල නිර්වද්‍යතාවය පරීක්ෂා කරන්න පාවිච්චි කරන කවුරුත් නොකියන වෙබ් අඩවිය ගැන අද අපි ඔයාලට කියනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකය, ත්‍රිවිධ හමුදාවේ ආපදා ඒකක වගේම ලංකාවේ ආපදා සහන කණ්ඩායම් පවා මේ වෙබ් අඩවිය දිනපතාම නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම ඔයා ගෙදරින් පිට පළාතකට යනවා නම් වගේම මෝටර් බයිසිකලයක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ වෙබ් අඩවියට අදාළ ඇප් එක ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මොකද මේ වෙබ් අඩවියට අදාළ ඇප් එක අපිත් අවුරුදු 3ක විතර ඉඳන් පාවිච්චි කරනවා. පුදුමේ කියන්නේ සමහර දවස් තියෙනවා උදේ කාලේ හොඳින් ඉර පායලා අහසේ සුදු වලාකුළු විතරයි තියෙන්නේ. හැබැයි ඇප් එකේ පෙන්නනවා හවස 1:30 2:30 අතර වහිනවා කියලා. කිව්වා වගේම ඒ වෙලාවට වහිනවා තමයි. ඒ වගේ අනාවැකි මග ඇරෙන්නේ හරිම කලාතුරකින්. හරි. එහෙනම් අපි යමු වෙන්ටස්කි වෙබ් අඩවියට. හොව්. නම කියපු ගමන් වීඩියෝ පැත්තකට දාලා වෙබ් එකට යන්න එපා. මේක හරිම සංකීර්ණ වෙබ් අඩවියක්. අපිට ඕන කාලගුණික තොරතුරු ටිකට අදාළ සෙටින්ග්ස් ටික හරියටම හදාගන්න විදියත් අහගෙනම වෙබ් එකට යන්න. සෙටින්ග්ස් ටික හදාගන්න කලින් මේ ටිකත් නොකියම බෑ. ඔස්ට්‍රියාව, පෝලන්තය, ජර්මනිය වගේ රටවල් වලට මැදිව පිහිටි චෙක් ජනරජයේ ඉඳන් ක්‍රියාත්මක වෙන මේ වෙබ් අඩවියේ දත්තවල නිවැරදි බව වෙනුවෙන් වෙන්ටස්කි ආයතනය අධිතාක්ෂණික උපකරණ භාවිතා කරන ලෝකයේ ප්‍රධාන කාලගුණ දත්ත එකතු කරන ආයතන රාශියක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. එක ආයතනයෙන් ලබා ගන්න දත්ත, චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්න දත්ත, රේඩාර් තාක්ෂණයෙන් ලබා ගන්න දත්ත, AI තාක්ෂණයත් එක්ක එකතු කරලා තමයි මේ තරම් නිවැරදි කාලගුණික දේශගුණික පුරෝකථනයන් වෙන්ටස්කි වෙබ් අඩවිය හරහා ලස්සන්ට අපිට ලබා දෙන්නේ. Ventasky.com වෙබ් අඩවියට ගියහම අපිට මේ වගේ වර්ණමත් පසුතලයක් දකින්න පුළුවන්. මේ මොහොතේ අපේ ඉන්න කලාපේ සුළඟ හමන ආකාරය තමයි මේ සුදු පාට ඉරිවලින් දකින්න ලැබෙන්නේ. කාලගුණික දේශගුණික දත්ත ගොඩක් ගැඹුරින් විශ්ලේෂණය කරන අයට හෝ ආයතනයකට අවශ්‍ය නම් මෙයාලගේ ප්‍රීමියම් account එක ගන්න වෙනවා. ඒත් අපිට ඕන මේ මොහොතේ ඉඳන් ඉස්සරහට වර්ෂාව ගැන තොරතුරු ගන්න නිසා අපි බලමු ෆ්‍රී account එකකින් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඒකට මුලින්ම මෙතනින් ඔයාගේ Gmail එක පාවිච්චි කරලා වෙබ් එකට ලොග් වෙලා ඉන්න. සාමාන්‍යයෙන් වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙන්නේ පරිසර උෂ්ණත්වය සහ සුළඟ හමන දිශාව පෙන්වන සිතියමක් එක්ක. මෙතන ටෙම්පරේචර් කියන එක සිලෙක්ට් වෙලා තියෙනවා. මෙතනින් කියන්නේ පොළොව මට්ටමට මීටර් 2ක් ඉහළින් පිහිටන උණුසුම කියන එක. සිතියමේ එක වර්ණ වලින් පෙන්වන උණුසුමේ මට්ටම මේ තීරුවෙන් පෙන්නනවා. මේක ෆැරන්හයිට් වලින් තියෙන්නේ. F අකුර උඩ ක්ලික් කළාම සෙල්සියස් වලට වෙනස් වෙනවා. පහළ තියෙන මේ තීරුව උඩ ක්ලික් කළාම ඉදිරියට පැයෙන් පැයට උෂ්ණත්වයේ වෙනස බලා ගන්න පුළුවන්. මේ තියෙන ප්ලස් මයිනස් බටන් දෙක හරි මවුස් ස්ක්‍රෝල් බටන් එකෙන් හරි zoom එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ලිස්ට් එක පාවිච්චි කරලා අපිට රේඩාර්, සැටලයිට් ඇතුළු විවිධ සිතියම් වලින් පසුගිය සහ ඉදිරි කාලයේ කාලගුණික තොරතුරු හොයා ගන්නත් පුළුවන්. දැන් අපි බලමු ඔයාට මට පෞද්ගලිකව එදිනෙදා අවශ්‍ය වෙන වර්ෂාව ගැන පුරෝකථන බලාගන්නේ කොහොමද කියලා.
ඒකට මේ ලිස්ට් එකෙන් ප්‍රිසිපිටේෂන් හෙවත් වර්ෂාපතනය කියන එක තෝරන්න ඕන. දැන් අපිට පේනවා ලංකාවේ වැඩි ප්‍රමාණයක් අලු පාටින්. ඉතිරි ටික අලු පාට ඉඳන් නිල් පාට, කොළ පාට, කහ පාට, රතු දුඹුරු පාට දක්වා මාරු වෙන ප්‍රදේශයක්. එතකොට අලු පාට කියන්නේ වැස්ස නැති ප්‍රදේශ. රතු දුඹුරු පාට කියන්නේ අධික වර්ෂාපතනයක් තියෙන ප්‍රදේශ. ඊළඟට මෙතන ඇකියුමුලේෂන් යටතේ තියෙන්නේ 3 hours කියලා. ඒ කියන්නේ මේ පෙන්වන්නේ ඉදිරි පැය 3 ඇතුළත වර්ෂාපතනය කොයි වගේද කියන එක. මේ ඇකියුමුලේෂන් එක පැයකට හදලා මෙතනින් පැයෙන් පැය වෙනස් කරලා අපිට අවශ්‍ය වේලාවක වර්ෂාපතනය ගැන විස්තර ගන්න පුළුවන්. ඔයාට Play Store එකට ගිහින් Ventusky කියලා සර්ච් කරලා මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. ඒකෙත් සෙටින්ග්ස් ටික වෙබ් එකේදී වගේම වෙනස් කරගන්න. ඉතින් දිනපතාම ගමන් බිමන් යන ඔයාට මේක වටිනාම ඇප් එකක් වේවි.